අද මම කරන්න යන්නේ try.me ගේ agent e කියන බොක්ස් එක. මුලින්ම මෙතන ගිහලා machine එක start කරගෙන මම target IP address එක මුලින්ම pin එකක් දීලා බලනවා pin වෙනවද කියලා. machine එක pin වෙනවා. මම මුලින්ම කරන්නේ nfp scan එකක් ගහලා බලන එක. මම මේකට දෙනවා p දෙනවා service version එක බලා ගන්න ඕන හින්දා. ඊට අමතරව මම sc දෙනවා default script එක run කරන්න කියලා. ඊට පස්සේ target IP address එක දීලා enter එකක් ඔබනවා. nfp scan එකෙන් හොයාගන්න තියෙනවා මේකේ port 80 open කියලා. port 80 කියන්නේ මේකේ web server එකක් තියෙනවා කියන එක. එතකොට ඒකේ service එකේ version එකත් හොයාගන්න තියෙනවා මෙයා. PHP 8.1.0 කියලා. මම ඊළඟට කරන්නේ මේක දෙන වෙබ්සයිට් එක මොකක්ද කියලා ගිහින් බලන එක. මෙතන කෙලින්ම log වෙන්නේ admin විදියට. මේක අපි ගිහින් බැලුවොත් එහෙම source code එකේ ගන්න දෙයක් නෑ වගේ. එතන pages දෙකක් තියෙනවා. bank page එක. ඊපස්සේ 44 not found page එකක් තියෙනවා. මම ඊට පස්සේ කරන්නේ මේක directory busting එකක් කරන එක. directory busting එකක් කළා අපිට මේ website එකේ තියෙන directories මොනවාද කියලා හොයාගන්න පුළුවන්. මට ඒකට use කරන්න පුළුවන් GoBust tool එක හරි puff tool එක හරි. GoBust tool එක use කරොත් මේකේ command එක වෙන්නේ GoBust dir -u දීලා u කියන්නේ URL කියන එක දීලා -w කියන්නේ word list කියන එක. ඊට පස්සේ user share word list checklist discover web content වල command.txt එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපි puff tool එක පාවිච්චි කරොත් එහෙම puff එකේ command එක වෙන්නේ ffuf -u දීලා URL එක දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට කොතනද ෆස් එක වෙන්න ඕනි කියන තැන අපි fu z දෙන්න ඕනේ. මෙතන තමයි එතකොට word list එකේ තියෙනව ගිහිල්ලා add වෙන්නේ. මේක නිකන් keyword එකක් වගේ අපේ දෙන word list එකේ ටික මෙතනට ගිහිල්ලා වැටලා එතකොට තමයි check වෙන්නේ. ඊට පස්සේ මන්ට -w දීලා word list එක දෙන්න පුළුවන්. word list එක වෙන්නේ user share word list checklist ඒකේ discover එකේ web content එකේ මම දෙනවා command.txt එක. ඊට පස්සේ මට හොයන්න පුළුවන් -e දීලා extensions දෙන්න පුළුවන්. html ඊට අමතරව php js වගේ ඒවා. ඊළඟ මම enter එකක් ගහනවා. scan එක වෙන ගමන් එතකම් මම ගිහිල්ලා මම හොයාගත්ත මෙතන port 80 රන් වෙන වෙබ්සයිට් එකේ තියෙන්නේ PHP 8.1.0 කියලා. මම ඊළඟට කරන්නේ ඒකට මොකක් හරි vulnerability එකක් තියෙනවද කියලා හොයාගන්නවා. මම මේ version එක අරගෙන දීලා exploit කියලා දෙනවා. එතකොට මට මෙතන exploit db කියනවා. ඒකේ remote cause execution එකක් තියෙනවා කියලා. මේ තියෙන එතන අපේ version එකට ඒක ගැලපෙනවා. එයා කියනවා ඒතර user agent ගෙන් remote code execute කරන්න පුළුවන් කියලා. ඒතර මට remotely මගේ machine එකේ ඉඳන් command run කරන්න පුළුවන් server එක ඇතුලේ තියෙන. server එක ඇතුලට command run කරලා දාන්න පුළුවන්. මෙතන අපේ exploit එක ගැන විස්තරයක් තියෙනවා. මේක use කරන්නේ Python. මම මේකත් use කරලා බලනවා. මම මේ කොපියක් අරගෙන මගේ terminal එකට ගිහිල්ලා nano x.py කියලා extension එක දෙනවා. මේක Python එක නිසා. දීලා enter එකක් ගහලා මම මගේ exploit එක දානවා. එතන බැලුවොත් එහෙම අපිට මෙතන input එකක් දෙන්න ඕනේ user අපිට target එකේ host URL එක දෙන්න ඕනේ input එකක් විදියට. කරා අපිට දෙන්න තියෙන්නේ මම මෙතන control O බල enter එකක් ගහලා control X බල මෙතන exit වෙනවා.
මට දැන් මේකට මම chmod plus x එකක් දෙනවා execute වෙන්න permission දෙනවා මගේ x.py කියන ෆයිල් එකට. ඊට පස්සේ මම මේක python 3 වලින් run කරලා බලනවා. run කරලා දෙද්දී ආපෙන් අර input එක ඉල්ලනවා host URL එක. මම මෙතනට ගිහිල්ලා host URL එක copy එකක් කරන් එතනට දෙනවා. delete එකක් ඔබනවා. හරි අපේ exploit එක වැඩ කරා. අපිට දැන් target machine එක ඇතුලේ shell එකක් open වෙලා තියෙන්නේ. මම මෙතන id command එක දීලා බලනවා වැඩද කියලා. ඒතර id command එක ගියාට පස්සේ අපි කෙලින්ම root ලා ඉන්නේ. high privilege එකෙන් අපි ඉන්නේ මේ server එක ඇතුලේ. ඒතර මගේ task එක ඇවිල්ලා flag එක හොයාගන්න එක flag එකයි තියෙන්නේ. මම මුලින්ම මෙතන ls-la එකක් ගහලා බලනවා. එතන මට පෙන්වන්නේ අපි බලමු අපි කොතනද ඉන්නේ කියලා. pwd print working directory කියන එක. ඒතර අපි ඉන්නේ var www html එක ඇතුලේ. මම යනවා අපි root නිසා අපිට root directory access කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලා root flag හංගලා තියෙන root directory ඇතුලේමයි. මොකද එතන privilege එක වැඩි නිසා. මම මුලින්ම cd වෙලා root ඇතුලට යනවා. ගිහිල්ලා මම ආපහු pwd එකක් ගහලා බැලුවොත් එහෙම මම still එතන ඉන්නේ. මම දැන් ls එකක් ගහලා අපිට බලන්න පුළුවන්. ඒතකොට ls අපේ root directory ඇතුළට යන්න බැරි නම් අපේ root directory ඇතුළේ තියෙන files බලන්න පුළුවන්. ls-la ගහලා මම ගහනවා මට ඕනේ root එක ඇතුළේ තියෙන ඒවා. එතකොට root එක ඇතුළේ කිසි දෙයක් නැහැ. එතකොට මගේ target එක තියෙන්නේ මේකේ තියෙන flag එක හොයා ගන්න ඕනේ. මට පුළුවන් තව use කරන්න මම cat කරලා බලන etc passwd එක මේකේ ඉන්න users ලා කවුද කියලා බලා ගන්න. මෙතන එහෙම කවුරුත් විශේෂ user කෙනෙක් නැහැ. මම ඊට පස්සේ මම find එකක් ගහලා බලනවා. find all මේ කියන්නේ මේ list එකේ තියෙන හැම එකේම හැම directory එකේම search කරන්න කියලා name එක flag.txt කියලා තියෙන මං කියන permission deny errors આવොත් එහෙම ඒ ටික hide කරලා දාන්න කියලා. ඒක මට බලන්න පුළුවන් මෙතන flag එකේ තියෙන තැන path එක මට හම්බ වෙනවා. මං ඒකේ copy එකක් අරගෙන cat කරනවා මේ file එක. මේ තියෙන අපේ flag එක. මම මෙතන කරේ මම find command එක use කරා මට ඕන file එක හොයාගන්න. ඒතකොට මේකෙන් කියන්නේ මුළු file structure එකේම හොයන්න කියලා. ඒක root කියන මුළු file structure එකේම මෙතන dash name කියන්නේ name එක. ඒතර මම name එක දුන්නා flag.txt කියලා. ඊට පස්සේ මේ කැලෙන් කියන්නේ මෙතන permission deny වගේ errors ආවොත් මේ ටික hide කරලා මට එහෙම permission deny error නැති හරි file ටික විතරක් පෙන්වන්න කියලා. ඒතර මම හොයාගත්තා මෙතන flag එක තියෙනවා කියලා. ඊට පස්සේ මම ඒක කෙලිම cat කරා. සමරයක් විදියට කිව්වොත් එහෙම මම මුලින්ම කරේ nmap scan එකක් ගහලා මෙතන තියෙන ports මොනවාද open ports මොනවාද close port මොනවාද run වෙන service මොනවාද කියලා හොයාගත්තා. ඒත් එක්ක මම මෙතන service version ගහපු නිසා මට මෙතන php 8.1.0 කියලා මේ service එකේ version එක හම්බුණා. මම ඊට පස්සේ කරේ ඒක Google කරලා බැලුවා ඒකට මොනවාට exploit එකක් තියෙනවද කියලා. ඒතර මට exploit db එකේ මට හම්බුණා එතන user agent එකෙන් remote code execute කරන්න පුළුවන් කියලා. මම ඊට පස්සේ එතනට අදාළ Python code එක copy කරගත්තා. එතකොට එයා ඉල්ලලා තිබ්බෙන් අපේ user එක enter කරන්න තිබ්බ URL එක විතරයි target එකේ URL එක විතරයි. ඊට පස්සේ මම මේක nano දාලා file එකක් open කරලා Python file එකක් විතර හදලා ඒකට execute වෙන්න permission දුන්නා. ඊළඟ මම Python වලින් exploit එක run කරලා input එකක් විදියට අපේ target host එකේ URL එක දුන්නා.